ආයිබෝවන් පළවෙනිම කියන්න ඕනේ අපි කවදාකවත් බලාපොරොත්තු වෙන් හිටියේ නෑ මේ වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට ඇවිල්ලා මේ වගේ කතාවක් කරන්න වෙයි කියලා. කවදාකවත් අපි ප්ලෑන් කරන් හිටියේ නෑ. නමුත් මේ පෙරේදා අර සබරගමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දිවිනසා ගත්තට පස්සේ අපි තීන්දුවක් ගත්තා මේ සිවිල් සමාජය ගැන මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි කතා කරන්න ඕනේ කියලා. ඒකට අපි මැදිහත් වෙන්නේ වැඩිහිටියෝ විදිහට, දෙමව්පියෝ විදිහට සහ අවුරුදු 30කට ඉස්සෙල්ලා ඔය රැග් එකට අහුවෙලා දුක් විඳපු පුරුද්ගලයෝ හැටියට. අපි දන්නවා මොකද්ද මේ රැග් එක කියන්නේ කියලා. මම ඒ ගැන මේ කතාවේ අවසානයේදී කියන්නම්. මේ සිද්ධිය ආරංචි වෙච්ච ගමන් මගේ මිත්‍රයෙක් කතා කරා. ඌ අද විදේශගතව ඉන්නේ. මේ මිත්‍රයා මාත් එක්ක විශ්වවිද්‍යාලයට යනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. මේ ශිෂ්‍යයා එනකොට අතිශය දුක්ඛදායක තත්ත්වයක මේ ශිෂ්‍යයා ඉන්නේ. මොකද්ද වෙලා තිබුණේ? එන්න මාසෙකට ඉස්සෙල්ලා යාගේ අම්මා නැති වෙනවා. මානසික පීඩනයෙන් මේ දරුවා ඉන්නේ යාන්තම් අවුරුදු 21ක් වුණා විතරයි. මානසික පීඩනයකින් එන්නේ. ඇවිල්ලා විශ්වවිද්‍යාලේ තීරලා ඉන්නවා. පවුලේ අවුල් ගොඩක්, සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියා. පවුලේ කටයුතු කරගෙන යන්න බෑ අම්මා නැති වෙලා. මේ අර්බුද මැද්දේ තමයි මේ ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට එන්නේ. ඇවිල්ලා අර මාස කාලෙදී මේ ළමයා රැග් එකට අහු වෙනවා. අර පෞද්ගලික ජීවිතේ බලපාපු කාරණාවත් එක්ක මේ දරුවට මේක දරා ගන්න බැරි වෙනවා. මේ දරුවා දවසක් මට කතා කරලා කියනවා මචං මට මේක හරියන්නේ නැහැ මචං මම මේක දාලා යනවා. ඌ ඒක දාලා ගියා. හැබැයි දාලා ගිහිල්ලා ඌ දක්ෂේ ඌ පෞද්ගලික ඔය විභාග වලට මුහුණ දීලා ඒවෙන් ඉතාම ඉහළ තත්වයකට ගිහිල්ලා ඌ පස්සේ විදේශගත වෙනවා. අද විදේශගත වෙලා ඉතාම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. ලස්සන පවුලක් තියෙනවා. හොඳ වෘත්තියක් කරනවා. මේ සිද්ධිය දැක්කට පස්සේ මේ ශිෂ්‍යයා මරණයට පත් වුණාට පස්සේ මේ ළමයා මට කෝල් එකක් දුන්නා. මගේ මිත්‍රයා මට කෝල් එකක් දීලා මගෙන් කියනවා මචං මම හිටියනම් මට වෙන්නේත් ওই දේ තමයි. මට නිකමට හිතුණා ඇත්ත තමයි මේ කොල්ලා මේ ජීවිතේ නැති කරගන්න නැතුව මේ කොල්ලත් මේ විශ්වවිද්‍යාලය අතහැරලා දාලා ගිහිල්ලා අර මගේ යාළුවෝ වගේ වෙන රස්සාවක් කරගෙන ඔය පෞද්ගලික අංශේ ඕන තරම් අද තියෙනවා වෘත්තිය දියුණු කරන්න පුළුවන් විභාග ඒවා කරගෙන හිටියානම් මේ දරුවට මේ කාලය ගත වෙන්නේ නැහැ නේ කියලා මට හිතුණා. නමුත් ඒ හැකියාව හැමෝටම නැහැ. ඒ ශක්තිය හැමෝටම නැහැ. විශ්වවිද්‍යාලයකට දරුවෙක් තේරුණාම ගෙදරින් කියන්නේ කොහොම හරි කරපම් මේක කොහොම හරි කරලා ඉවර කරගනින් කියලා. ඉතින් මේ දරුවා ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්නේ ඉතින් මේක ඉවර කරගන්න ඕනේ කියලා. නමුත් උරු දරා ගන්න බැරි වුණු තන් තමයි මම මේක ජීවිතේ නැති කරගත්තේ. ඒකත් එක හේතුවක් වුණා මට මේ කතාව කරන්න පටන් ගන්න. ඒ හින්දා තමයි මම හිතුවේ මගේ යහළුවට කරන වටිනාකමක් හැටියට මට ඌට කරන ගෞරවයක් කරනවා ඌට ඒවලු මචං මම මේක කතා කරන්නම්. මොකද ඌට මේ වගේ මාධ්‍ය ඇවිල්ලා කතා කරන්න පුළුවන් හයිය තියෙන එකෙක් නෙමෙයි. නමුත් මේ සිද්ධිය මොකද්ද? මේ දරුවා දෙවන වසරේ දරුවෙක්. හතර වසරේ හෝ තුන්වෙනි වසරේ ශිෂ්‍යෝ ඇවිල්ලා මේ දරුවට දෙන්න පුළුවන් සියලු දසවාද දෙනවා. ගෲප් හදාගෙන, chat group හදාගෙන කට්ටිය එකතු වෙලා ඇවිල්ලා මේ ළමයින්ව රැග් කරලා මේ ළමයා මේක දරා ගන්න බෑ. හැම දරුවෙකුටම එක හා සමාන දරා ගැනීමේ ශක්තියක් නැහැ. අපි එදා ඒක දරාගත්තා ශිෂ්‍යෝ හැටියට. නමුත් අද ඉන්න හැමෝට මේක දරා ගන්න අමාරුයි. මේ දරුවා දරා ගන්න බැරුව මොකද වෙන්නේ? ලියුමක් ලියනවා අම්මට. අනේ අම්මේ මට සමා වෙන්න. මමත් ආසයි මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා සමාජයට එන්න වගකියුතු පුද්ගලයෙක් හැටියට. මං ආසයි මගේ යුතුයකම අම්මලා වෙනුවෙන් තාත්තලා වෙනුවෙන් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් කරන්න. ඒත් අම්මේ තවදුරටත් මට මේක දරා ගන්න බෑ. මට මේක වේදනාවක්. ලියලා තියලා කොල්ලා සිවිදිවි නසා ගන්නවා. දැන් මේකට මේ සිද්ධිය වෙන මොහොතේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තවත් ශිෂ්‍යෙක් රැග් එකට අහු වෙලා ඒත් අසනීප වෙලා දැන් මේ මොහොතේ රෝහල්ගත කරලා තියෙනවා. අපි විශ්වාස කරේ අපි හිතුවේ අවුරුදු 30ක් වගේ කාලයක් තුල මේ සමාජය වෙනස් වෙලා ඇති. මේ අලුත් පරපුරක් ගැන කතා කරනවා. මුන් වෙනස් වෙලා මුන් වගකියුතු පුරවැසියෝ හැටියට වැඩ කරනවා ඇති කියලා. නමුත් එදා මෙදා තුර වෙලා තියෙන්නේ සමාජය අනිත් පැත්තට යන එක. දැන් මේ විදිහට ගියොත් විශ්වවිද්‍යාල වලින් බිහි වෙන්නේ නීතිඥයෝ නෙමෙයි. වෛද්‍යවරු නෙමෙයි. ගණකාධිකාරිවරු නෙමෙයි. බැද්දගානේ සංජීවලා, හරක් කටාලා, කංජපානි ඉම්රාන්ලා
මේ වගේ තක්ස්ලා බිහිවෙන තරක් බවට පත් වෙලා තියෙනවා. අපි බලන්න ඕනේ ඇයි මේකට මේ හේතුව ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මේකට විශාල හේතුව ඓතිහාසිකත හේතුවක් තියෙනවා. දැන් සමහරව මම දැක්කා සෝෂල් මීඩියා එකේ කියනවා මේ දුප්පත්කම හින්දා නැතිබරිකම හින්දා ඒ හින්දා තමයි මුන්ට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මම සම්පූර්ණයෙන් එකඟ වෙන්නේ නැහැ. අපි විරුද්ධයි ඒ කතාවට. අපිත් විශ්වවිද්‍යාලේ ගියෝ අපේ යාළුවෝ හිටිය විශ්වවිද්‍යාලේ ගියෝ අපි එකෙක්වත් අර අලියාගේ අහවල් තැනින් වැටිලා ආපියෝ නෙමෙයි. අපිත් දුප්පත් පවුල් වලින් ආවේ. මධ්‍යම පවුල් වලින් ආපියෝ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය අපේ දෙමව්පියෝ අපිට දුන්නු වටිනාකම්. අපිට දෙමව්පියෝ කියලා දුන්නා වටිනාකම් කියලා දේවල්. අනිකට ගරු කිරීම. පෝසත් මිනිහෙක් දැක්කහම සමාජයේ සක්සස්ෆුල් වෙච්ච මිනිහෙක් දැක්කහම අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නේ වෛර කරන්න නෙමෙයි. උන්ට ආදරය කරන්න. උන්ගෙන් ගිහිල්ලා දැනගෙන එතනට යන්න. අපිට ඉගන්නුවේ නැහැ. ඌ කාර් එකක් කරන් තියෙන හොරකම් කරලා, ඌ ගයක් හදාගෙන තියෙන හොරකම් කරලා, ඌ උසස් තැනකට ඇවිල්ලා ධනෙ එකතු කරගෙන තියෙන හොරකම් කළා කියලා අපිට කිව්වේ නැහැ. මෙන්න මේ මානසිකත්වය තමයි විශ්වවිද්‍යාලවල වලට ඇවිල්ලා අද විනාශය කරා ගිහිල්ලා තියෙන්නේ. ලංකාවේ මේ රැග් එකේ ඉතිහාසය පේරාදෙනිය පටන් ගත්ත කාල දක්වා දිව යන කතාවක්. හැබැයි ඒ දවස්වල ඒක සුදුරු හඳුනා ගැනීමක් කරේ රැග් එකක් තිබුණේ නැහැ. නමුත් මේ රැග් එකට සම්බන්ධයෙන් පළවෙනි කතිකාව ඇති වෙන්නේ 1970 ගණන් වල මම හිතනවා ආරම්භයේ හෝ අවසානයේ මැද භාගයේ. අර ගෑනු දරුවෙක් පනිනවා තට්ටුවෙන් දෙවනි තට්ටුවෙන් බිමට පැනලා අතපය කඩාගෙන මුළු ජීවිත කාලයම රොදපුටුවක ජීවත් වෙනවා. එතනින් තමයි මේ රැග් එක කියන එක සමාජයේ කතාවට භාජනය වුණේ. හැබැයි එදා මෙදා තුර කී දෙනෙක් ජීවිත නැති වුණාද? කී දෙනෙක් විශ්වවිද්‍යාල අතහැරලා දාලා ගියාද? කී දෙනෙකුට පිස්සු හැදුනද? කී දෙනෙකුට ජීවිතේ එපා වුණාද? මේව ගැන කතාවක් නැහැ. මේ ශිෂ්‍යයාගේ මරණයෙන් පස්සේ වෙන්නේත් ඔය දෙයම තමයි. 7 දවසේ දාන්නේ දෙයි, 3 මාසෙ දාන්නේ දෙයි. එතනින් ඔය කතාව ඉවරයි. ඕක කාලේ වැලිතලාවට යට වෙලා යනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේක ඉවර විය යුතුයි. මොකද්ද මේක ඉතිහාස කතාව? මේකට දේශපාලන කාරණාවක් තියෙනවා. ඒක තමයි අපේ අත්දැකීම. අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට රැල්ලෝ කියලා පිරිසක් ඉන්නවා. තනිකර මුන් ජනතාව විමුක්ති පෙරමුණ සම්බන්ධ කණ්ඩායම. ශිෂ්‍ය සභාවේ මුන් එනවා ඇවිල්ලා පැය 3-4 උන්ගේ නේවාසිකාගාරවල වලට මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ අල්ලගෙන ගිහිල්ලා රැග් කරනවා. ෆිසිකලි දෙන්න පුළුවන් දසපද සියල්ල දෙනවා. ඊට පස්සේ උන්ගෙම තව කණ්ඩායමක් එනවා. උන් ඇවිල්ලා අයියා නංගියා මල්ලියා ගාගෙන ඇවිල්ලා උන් තෙල් බෙදලා උන්ගේ දේශපාලන මෙහෙවරට මේ අහිංසකයන් යොමු කරගන්නවා. ඕක තමයි අපේ අත්දැකීම. ඕක නෑ කියලා කවුරු හරි කියනවා නම් අපිට යටින් ලියලා කියන්නේ ඒක එහෙම නෑ කියලා. අපි ඕන තැනක අපි තර්ක කරන්න ලෑස්ති. දේශපාලන මැදිහත් වීමක් තියෙනවා මේකට. දේශපාලන මුහුණුවරක් තියෙනවා. මේ ශිෂ්‍යයින්ට මේව ඇවිල්ලා දුප්පත්කම විතර ප්‍රශ්නයක් නෙමෙයි. මේවා ජානගත රෝග, දෙමව්පියන්ගෙන් එන ප්‍රශ්න. ඒකට හේතු කියන්නම් අපි. මේවා මේ දෙමව්පියෝ මේ දරුවන්ව හදපු නැති වරද. හරියට කියලා දීලා මුන්ට වටිනාකම් කියලා දීපු නැති වරද. දැන් බලන්න මෑතක සිද්ධ වෙන සිද්ධියක්. මුන්ට තියෙනවා ඇරියස් එකක්. ඒ නිසා මේ වැරදි මතවාද නිසාම ඇරියස් එකක් තියෙනවා. මම මේකට හොඳ උදාහරණයක් දෙන්නම්. අර සුනිල් වටකල කියලා පිස්සෙක් ඉන්නවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මම හිතනවා ඒක ආරක්ෂාව බාරව හරි මොකක් හරි බාරව ඉන්න. දැන් මේ මිනිහා කියනවා මේ මිනිහා නීතිඥයෙක් කියලා. හරිද? මම මේක කිව්වේ මේ මුන් තමයි මේ රැග් එකේ මහා පොච්චිලා. මුන් ඉතුරු කරලා ආපුව තමයි මේ උන්ගේ ඊළඟ පරපුර අරගෙන යන්නේ. මොකද්ද වටකල කියන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා? වටකල ගේනවා අර හොරා කාපු දේපල පවරා ගැනීම පිළිබඳ පනතක්. ඒ පනත කතා කරන ගමන් කියනවා දිලිත් ගැන කතාවක් කියනවා. මම පළවෙනිම කියනකොට දිලිත්වම මම දන්නෙත් නැහැ. දිලිත් මගේ යාළුවෙකුත් නෙමෙයි. දිලිත් එක්ක රස්සාවක් කරලත් නැහැ. දිලිත් එක්ක ඉගෙනගනත් නැහැ. ඔබලා දන්න ප්‍රමාණයම තමයි මම දිලිත් ගැන දන්නේ. දැන් දිලිත් එක්ක මුගේ ඇරියස් එක මොකද්ද? මූ බස් එකේ එනකොට දිලිත් එනවලු C90 එක. අද වෙනකොට එහෙම C90 ආපු දිලිත් අද කෝටිපතියෙක් වෙලාලු. මේ මිනිහා කියනවා සුනිල් වටකල කියනවා පාර්ලිමේන්තුවේදී මේක සොයා බැලිය යුතුයි. ඒ කියන්නේ මොකක්ද මේ කාරණාව? ඒ කියන්නේ කවුරු හරි යමක් හම්බ කරගත්තොත් උන් ඔක්කොම හොරු. දැන් දිලිත් සම්බන්ධයෙන් තිබුණු කතාව ඔය ඇන්ටිජන් කතා අරවා මේවට ඒ ආණ්ඩුවෙම කට්ටිය උත්තර දුන්නා. දීලා ඒක එහෙම නෑ කියලා කියලා තියෙනවා. ඉතින් එහෙම නම් ඒක පරීක්ෂණයක් තියෙනවා නම්
ඒ පරීක්ෂණය කරන්න ඕනේ. කරලා ඒක වැඩිකාරෝ හඳුනා ගන්න ඕනේ. නමුත් වටකල මොකද්ද කියන්නේ? නෑ මේක මේ පනතර සාධාරණයක් කරන්න ඕන නම් අඩුම ගානේ මූව ගිහිල්ලා ඇතුළට දාන්න ඕනේ. ඒක තමයි මේ මානසිකත්වය. මේ මුන් තමයි මේ රැග්වල මහා නායකවරු. දැන් එතකොට මේ මිනිහා මෙයාගේ දරුවෝ දැන් අපි දන්නේ වටකල දරුවෝ ඉන්නවද කියලා. දැන් වටකල දරුවන්ට කියලා දෙන්නේ මොකද්ද? පුතේ කවුරු හරි එකෙක් සමාජයේ සාර්ථක වෙලා ඉන්නවා නම් යමක් කමක් හම්බ කරගෙන ඉන්නවා නම් ඌ පට්ට හොරෙක්. ගහපන්, කුඩු කරපන්, ගිනි තියපන්. මෙන්න මේක තමයි ඓතිහාසිකව ආපු ලෙඩේ. දැන් මේක යනවා ජෙනරේෂන් එකට යනවා. මේක නවත්තන්න බෑ. මේක මේ විදිහට නවත්තන්න බෑ. මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැන් අලුතෙන් ඇති වෙලා තියෙන තත්ත්වය රුණු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් කියනවා ඔහුව විශ්වවිද්‍යාලයෙන් නිරපුවා හර්නි අමරසූරිය අගමැතිවරිය අපි හිතුවා හර්නි මීට වඩා පුජ්‍යලික නිදහස වෙනුවෙන් කැපවෙච්ච කාන්තාවක් කියලා. අපි එහෙම තමයි ඇය ගැන අහලා තිබුණේ. නමුත් ඇයගේ මැදිහත් වීමෙන් මේ මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයෙන් පහ කරනවා. මොකක්ද හේතුව? ඔහු ක්‍රියාත්මක වෙනවා මේ රැග් එක නතර කරන්න විශ්වවිද්‍යාලය තුල. ඒකට අවසානයේ උට ප්‍රයිස් එකක් ගෙවන්න වෙනවා. ඔහුට ඒ තනතුරින් බහැලා යන්න වෙනවා. හර්නි කියනවා තමුසේ මේකට සුදුසු නෑ. තමුසේ පරිපාලනය මේ අවුල් කරනවා බහැලා යනවා කියලා එළියට ඇදලා දානවා. අද මේ මහාචාර්යවරයා ඉන්ටර්විව් එකක් දීලා තියෙනවා. ගිහලා බලන්න සෝෂල් මීඩියා වල ඒක හැමතැනම යනවා. ඉතින් මෙහෙමනම් අපේ වගකිය යුතු පුජ්‍යලයෝ මේ රැග් එක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මොකද මේකට මම කියවනේ මුලදී දේශපාලන අභිලාෂයක් තියෙනවා කියලා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල තුල ඒ දේශපාලන මතවාදය නිර්මාණය කරන්න පවත්වාගෙන යන්න ඒ සඳහා ශිෂ්‍යෝ නම්වා ගන්න ගෙනිච්ච ව්‍යාපෘති තමයි මේ රැග් එක. හැබැයි දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මෙහෙ ළමයි මැරුණාම මේක ආණ්ඩු විරුද්ධව යනවා. දැන් මේගොල්ලන් මේක ගැන කතා කරන්න වෙලා තියෙනවා. මේගොල්ලෝ කතා කරන්නේ හදවතින් නෙමෙයි. මේකෙන් ගැලවෙන්න බැරි නිසා මේ කතා කරන්නේ. හැබැයි අද මේගොල්ලෝ නෙලන්නේ ඒගොල්ලෝ එදා වපුරපු දේවල් වල පළදාව තමයි. මේගොල්ලන්ට මේක කරන්න බෑ. මේගොල්ලන්ට කරන්න සදාචාරාත්මක හැකියාවක් ඇත්තෙත් නෑ. මේ කරන උන් ඇවිල්ලා අහන උඹලා නේද අපිට මේක කරන්න කිව්වේ? උඹලා නේද අපිට කිව්වේ රැග් කරලා අලුතෙන් එන කොල්ලන්ව තෙල් බෙදලා අපේ දේශපාලන ව්‍යාපාරයට යොමු කරගන්න කියලා. උන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට මේකට මැදිහත් වීමක් කරන්න බෑ. මේකට තියෙන එකම දෙය එකක් ආරක්ෂක දැන් ඊයේ ජනාධිපතිවරයාගෙන් අහනවා සටන වැඩසටහනේදී. මේ මොකද්ද මෙහෙම සිද්ධියක් කියලා දිනවා මරු උත්තරයක් දෙනවා අන්න කුමාර. ජනාධිපතිතුමා පුදුම උත්තරයක් දෙන්නේ. මිනිස්සයා කියනවා නෑ මෙහි විශේෂ කලාප කියලා දේවල් නැහැ. විශේෂ කලාප නැහැ. ඒ හැම කලාපයකම රටේ නීතිය බලපවත්වනවා. ඔන්න ඕක තමයි කතාව. මේගොල්ලෝ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා මේවා විශේෂ කලාප විශ්වවිද්‍යාල වලට පොලිසියට මැදිහත් වෙන්න දුන්නේ නැහැ. හමුදාවට මැදිහත් වෙන්න දුන්නේ නැහැ. නීතිය කඩපු වෙලාවේ ඒ අපි අත්දැකීමෙන් කියනවා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෙලා ඉන්න අවස්ථාවේදී මේ වගේ සිද්ධියකට අපි මුහුණ දුන්නා. ඒ වෙලාවේ දුකටපත් වෙච්ච පාර්ශවයේ හැටියට අපි ගිහිල්ලා මිරිහාන පොලිසිය එන්ට්‍රි එකක් දැම්මා. ඒ වෙලාවේ රැග් එක නවත්තන්න කටයුතු කරු ආචාර්යතුමා මම නම සඳහන් කරන්නේ නැහැ. එතුමාට දෙන ගෞරවයට මොනවා වුණත් ගුරුවරයෙක් නිසා ඔහු ගිහිල්ලා මිරිහාන පොලිසිය කියනවා ඕගොල්ලෝ මැදිහත් වෙන්න එපා මේ විශ්වවිද්‍යාලේ කටයුතු වලට ඒගොල්ලන්ට ඒක බාර දෙන්න කියලා. අන්තිමට කොල්ලෝ එක බේරගත්තේ මහපාරේ ගහගෙන බේරගත්තේ. එතනට තමයි මේ ආණ්ඩුව දැන් මේ විදිහට මේක නිහඬ වුණොත් කොල්ලෝ අන්තිමට යන්න තියෙන්නේ. කොල්ලෝ ගලන්ට යන්න වෙන්නේ මේක රැග් එකට විරුද්ධව යන්න තියෙන. එතන මහපාරේ මේ ප්‍රශ්න විසඳ ගන්න වෙනවා. දැන් මේ කතාව සමාජය තුළ යනකොට අපි දැක්කා අර මං ඉස්සෙල්ලා සඳහන් කරා වගේ 10 දෙනෙක් අඳුරගෙන තියෙනවා. කොල්ලෝ 7 දෙනෙක් ගෑන් ළමයි 3 දෙනෙක්. දැන් මේ ගෑන් ළමයි තමයිලු කිව්වා කියන්නේ මේක කරන්න ඕනේ. මේ විදිහට තමයි මේක කරන්නේ. දඩුවම් දෙන්න ඕනේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ කාලේ අපි පළවෙනි මාස 3 කල්ලා මේක අවසන් කරා. දැන් බැලින්නම් අවුරුදු දෙකක් කම්ප්ලීට් කරපු උන්ටත් අවුරුදු 3 4 ඉන්න උන් මේක කරනවා. ඉතින් මුන්ට ජීවිතයක් නැහැනේ. ඒ කියන්නේ මුන්ට මොකක් හරි බයිට් එකක් ඕන වුණාන් පස්සේ තමන්ගේ ජූනියර්ස්ලා වල්ලන් ගිහලා උම රැක් කරනවා. ඒ කියන්නේ මේක මානසික ව්‍යාධියකින් පැල්ලෙව. මුට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කතා මේ හඳුනාගත්ත පුජ්‍යලව ඇත්තනම් මේගොල්ලෝ මේකට මැදිහත් වෙලා නම් ඊටම පහසුවෙන් මේක ඩීල් කරන්න පුළුවන්. දැන් එක කොල්ලෙක් කියනවලු මට ඒවා මේ කැමරා එක ඉස්සරහා කියන්න බෑ කවුරු බලනවද කියලා දන්නේ නැහැ. ඌ ලීයකට කොන්ඩම් එකක් දාලා ඇවිල්ලා ඒක පෙන්නලා කොල්ලන්ට කියනවලු මම මේක උගේ අහවල් තැනට දාලා උගේ
අහවල් භාවය නැති කරා කියලා. ඉතින් එහෙම කිව්වා මේ කොල්ලා කොහොමද ගිහිල්ලාම සමාජෙට මුණ දෙන්නේ? ඌ කොල්ලෙක් නේ. ඌ පොන්නේක්ද? නෑ. ඌ ඊට පස්සේ සමාජෙට මුණ දෙන්නේ කොහොමද? ඒක තමයි අපි කියන්නේ මේ ප්‍රශ්නේ තවදුරටත් ඉදිරියට යන්න බෑ. මේක ව්‍යසනකින් තමයි අවසාන වෙන්නේ. මතක තියාගන්න. මේක මෙසේ ඉවර විය යුතුයි. මේක සීරෝ විය යුතුයි. මේ වගේ අපරාධ වලට සීරෝ ටොලරන්ස්. අයමත් මේකේ අතරමැදි මේ සමාදානයක් නැහැ. දඬුවම් දිය යුතුයි. මුගේ විශ්වභාවය අහෝසි විය යුතුයි. මුන් විශ්වවිද්‍යාල වලින් නරපිය යුතුයි. මුන්ට ආපහු විශ්වවිද්‍යාලට එන්න උවමනාවක් නැහැ. මේක ඊටාම සරලව විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේක විසඳන්න ඕනේ නම් පළවෙනි එක මේ සිද්ධිය සාමාන්‍යයෙන් මේ රැග් එක පටන් ගන්නේ අලුතෙන් ශිෂ්‍යෝ ඇවිල්ලා පළවෙනි මාස දෙක තුන ඇතුළතදී. ඉන්ටෙලිජන්ස් ඉන්නවා. ලංකාවේ තියෙනවනේ. රහස් කණ්ඩායම් සම්බන්ධ කටයුතු කරන මේ ඉන්ටෙලිජන්ස් සර්විස් එක. යවන්න ශිෂ්‍යෝ විදියට පළවෙනි මාස දෙකේ තුනේදී කිසිම අරුමුදයක් ඇති කරගන්න එපා. ගහ මරා ගන්න නෙමෙයි. අඳුර ගන්න මේ පුජ්‍යලෙන්ම. අඳුර ගන්න. අඳුරගෙන අද අලුත් තාක්ෂණය තියෙනවා. අඳුරගෙන ගෙදරටම අරින්න ඇවිල්ලා කියන ළඟම තියෙන පොලිසියට ඇවිල්ලා වාර්තා කරන්න අපි අඳුරගෙන තියෙන ඔබ රැග් කරනවා කියලා. ඊට පස්සේ අනුර කුමාරගෙන් අහුවා අනුර කුමාර කියනවා නෑ මේ ශිෂ්‍ය මේ ගුරුවරුන්ට මේක බේරගන්න පුළුවන්. මේක ගුරුවරුන්ට බේරගන්න බෑ. හෙට අනිද්දාට මේ යන විදිහට ගුරුවරයෙක්වත් මරලා තමයි මුන් නවතින්නේ. මෙතනින් මේක නවතින්නේ නැහැ. මේ කුම්මැහි දේශපාලනයේට මේ වැරදි ක්‍රමය විශ්වවිද්‍යාලවල වල ස්ථාපිත කරවුන්ට අද මේකට කර දෙන්න වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. මේගොල්ලෝ තමයි මේක පටන් ගත්තේ. ජනතා විමුක්ති පෙරමුණට කියන්න පුළුවන් නම් නෑ අනේ අපි සුදුයි අපි මේවට නෑ මේගොල්ලෝ තමයි මේක පටන් ගත්තේ. මේගොල්ලෝ තමයි මේ විනාශය කරේ. මේ ශිෂ්‍යයන්ව මෙතනට ගෙනාවේ මේගොල්ලෝ. දැන් අද ඒගොල්ලන්ට මේ අර්බුදයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේක මෙතනින් යන්න දෙන්න බෑ. මේ ශිෂ්‍යයාගේ මරණය ඒ ආත්මයට සාධාරණයක් වෙන්න. ඒ පවුලට සාධාරණයක් වෙන්න. මේක මෙතන සමාජ කතිකාවක් තුල අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. මේක මෙතනින් වැළලෙන් දෙන්න බෑ. ඒ කියන්නේ මහා එවුන්ට මේක විසඳන්න බෑ. එහෙනම් එක්ක නීතිය මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මම කියපු දෙවෙනි ක්‍රමයට අනුව මේකට විරුද්ධ කණ්ඩායම් වලට සංවිධානය වෙලා මහපාර මේක විසඳ ගන්න වෙනවා. වැඩිහිටියෝ විදිහට අපිට ඒක අනුමත කරන්න බෑනේ මහපාර විසඳා ගැනීම. ආණ්ඩුවට මේක කරගන්න යන්න විදියක් නැහැ. එහෙමනම් අපි මේ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අපි මේ දරුවගේ ජීවිතයට ඒ පවුලට සාධාරණ වෙන විදිය අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට අපි බල කර සිටිනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ වගේම අපි මෙතනින් මේ කතාව නවත්තන්නේ නැහැ. ඉදිරියේදී මේ රට අපිට පේනවා ක්‍රමානුකූල විශාල අර්බුදයකට යනවා. මෙතනින් මේක නවතින්නේ නැහැ. ඒ නිසා අපි ඉදිරියේදීත් මේ වගේ කතාවල් වලින් ඔබලාව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි.